වෙල්කම් ගයිස් ආදරෙන් පිළිගන්නවා වීලොග් හබ් එකට. අපි මේ කුණු දාන්න යන ගම. ජපානයේ කුණු බැහැර කරන විදිහ හරිම පිළිවෙලයි. කුණු වර්ගීකරණය කරලා තමයි විසික් කරන්න ඕනේ. ලංකාවෙත් දැන් එහෙමයිනේ. පුච්චන්න පුළුවන් කුණු, පුච්චන්න හොඳ නැති කුණු එහෙම කියලා වෙන් කරන්න ඕනේ. ඒ වෙන් කරන විදිහත් පලාතෙන් පලාතට වෙනස් වෙනවා. ඉතින් දැන් මේ අපි කුණු දාන තැන කුණු දාන්නද? අපි ඉන්න පලාතේ පුච්චන්න පුළුවන් මේවා දාන්න ඕනේ. රෝස පාට බෑගේ කොළ පාට එකේ ප්ලාස්ටික් ಜಾති, අර සුදු පාට එක වෙනම කාර්යාලීය ප්‍රයෝජන සඳහා ඒක දාන්න පුළුවන්. සුදු මේ පේපර්ස් කොළම විතරයි. මේව CCTV දාලා මේ කවුද කුණු දාන්නේ කියලා එහෙම බලන්න පුළුවන්. සතියක කුණු දාලා තියනවා නිවාඩු දවසේ කොම්බිනියට. යා. අදිටි මේ වැස්ස දවසේ වහිනවා කියපු දවසේ අපි දෙන්න ගොඩේකුත් අරගෙන එළියට බැස්සා. වැස්ස නෑ. වැස්ස. ඊයින වැස්ස. මේ තව කාරණාවක් මෙහි කොම්බිනි කියන්නේ පැය 24ම ඇරලා තියෙන කඩ වර්ග කීපයක් තියෙනවා. ගොඩක් කඩ පැය 24ම ඇරලා තියෙනවා. ගොඩක් කඩ ඇරලා තියෙනවලු. මේ කියන විශේෂ කඩේ කියන්නේ මේ ලංකාවේ කම නැද්ද? අපේ ෂෝට් එක මේ බැලුවද දැන් මස් ගන්න ගිය කඩේ. ඒකත් පැය 24ම ඇරලා තියෙනවා. බැලුවේ නැත්නම් ෂෝට් වල ඇති ඒකත් බලන්න. ඉතින් මේ කොම්බිනි කියන කඩවල නැති දෙයක් නැහැ. ඒ කියන්නේ ඇඳුනුත් තියෙනවා, කන්න දේවලුත් තියෙනවා, බොන්න දේවලුත් තියෙනවා. ඒ වෙලේ බෙදලා දෙන්න දේවලුත් තියෙනවා. එහෙම ගොඩාක් බඩු එකම තැනක තියෙනවා. හැබැයි කෑම ಜಾති ගත්තට පස්සේ නම් ලංකාවගේ ගොඩක් වෙරයිටිස් නෑ. එකම මස් ගත්තොත් මස් වර්ග 4 නම් මස් වර්ග 4ව තමයි. ලංකාවේ වගේ අල බෝන්ඩද මාළු පාද්ද පැටිස්ද ඒවා නැහැ. හැබැයි තියෙනවා. කොහමද මේ මෙහෙමයි ප්‍රමිතිය අතින් බලුවොත් ඉතින් මේ තව දෙයක් තමයි මේ දැන් අපි ගියාට පස්සේ පෙන්වන්න පුළුවන් ඒ සමහර විට මේ ගණන් අඩු කරලා තියෙන ඒවාත් තියෙනවා. ඔය කියන්නේ වෙලාව අනුව මේ කවද්ද හැදුවේ කවද්ද එක්ස්පයර් වෙන්නේ ඒ අනුව ඒගොල්ලන්ගේ ගණන් රින 10 රින 100 රින 50 yen 100 yen 50 වගේ අඩු කරලා තියෙනවා. අපි අරුබයිතෝ කරන කාලේ කියන්නේ part time job ඉගෙන ගන්න කාලේ part time job කරන්න ඕනේ. ඔය කාලේ අපි දෙන්න කොම්බිනි වැඩ කරද්දි ඉතින් ගෙදර කෑමේ වල කිසිම අඩුවක් කියලා තිබෙන්නේ නැහැ. අර අඩු කරන කෑම ಜಾති ඔක්කොම ඒ කොම්බිනි ඕන නේද? ඕන සංඛ්‍යාව. ඕන අපි දෙන්නට දෙනවා. ඉතින් එහෙම chance උත් තියෙනවා. ඔව් ඉතින් මේ කොම්බිනි ගැන මේ ජපානයේ වැඩිපුරම මේ තියෙන කොම්බිනි වර්ගය 7-Eleven තමයි ලොකුම ජාලය කියලා කියන්නේ. කිව්වට ලොකුම ජාලය 7-Eleven කියලා කිව්වට ඉන්න පැත්තේ වැඩිපුරම තියෙන්නේ Family Mart. highlights මේ දැන් කොම්බිනි කියන්නේ හිටියේ කොම්බිනි කියන්නේ මොකක්ද කියන්නේ Convenience store. convenience store ගොඩාක් දේවල් එක තැනින් කරගන්න පුළුවන්. සල්ලි ගන්න ATM machine තියෙනවා. ආයි කොම්බිනි මේ නෑ book shop එකේ වැඩ book shop එකේ වැඩ කරගන්න ෆොටෝකොපි ගහ ගන්න print out ගන්න ඒක කරගන්න machine එක තියෙනවා. photos print out ගන්න ඒක කරගන්න පුළුවන්. ඉතින් සහ අපි පාවිච්චි කරන Netflix හරි Apple Pay හරි Google Apple හරි Google Pay හරි ගේමයක් ගන්නවා නම් ඒවට සල්ලි දාන්න නම් එහෙම ඒක කරගෙන අප්ඩේට් කරගන්න ඕනේ. ඇඳුම් තියනවා කියන්නේ ඔව් මේ තියෙන ඇඳුම්. ඔව් තියෙන ඇඳුම් හදිසියට අදින්න ඊපස්සේ දෙවිල ඇඳුම් නැතුනොත් මෙතෙන් දෙවිල පුළුවන් ගන්න ටී-ෂර්ට් මේ සේමෙසෙත් නෙවෙයි මේවා මේ පෝලෝ බ්‍රෑන්ඩ් එක. ලංකාවේ පෝලෝ බ්‍රෑන්ඩ් එක කීයද නේ? ටැක්ස් එකත් එක්ක 2900. stationaries
මෙයාලා වගේ අයට වැදගත් වෙන සෙක්ෂන් එක නේ. මේක බඩු ක්‍රීම් අදිසියට උන කොට. ඒ තව දෙයක් තමයි බෙහෙත් ටික. මානසික රස්තිය අපි ඕනේ. තමන් තවත් ලෙඩේට අවශ්‍ය බෙහෙත් ටික ඔක්කොම තියෙනවා. මේක අත්මාවට බොන කට්ටිය බොන පීපල්ට ගොඩක් බෙහෙත් තියෙනවා විටමින් අරගෙන හැමදේම මේක තුල තියෙනවා කුඩ ටොයිලට් පේපර් සංග්‍රහ brush toothpaste mask ඒවා හිට ඒවා පවා ලංකා වැලන්ටයින් එක කීයද ඒ කීයද 1714 මේ ගැන මේකේ තව දෙයක් තමයි මේ කොම්බිනියට වඩා ගණන් අඩු ක්ලික ගන්න පුළුවන් තරම් තියෙනවා. දැන් ජපානයේ කතාවක් තියෙන්නේ සාමාන්‍යයෙන් වෙන කඩවල වලට වඩා කොම්බිනියේ එක ගණන් වැඩි. ඒ 1714යි වැලන්ටයින්. දෙකයි. 2600 ගන්න. අපි තව වීලොග් එකක් කරමු මේ ඊට වඩා ක්ලික අඩුවෙන් ගන්න පුළුවන් තරම්. ඒකට කම්පෙයාර් කරලා බලන්න පුළුවන් ඒකට සාපේක්ෂව කොච්චර මේ ගණන් අඩුයි. මේ පැත්තෙන් අරන් වරගෙන මේ පැත්තෙන් බයිට් අරගෙන යනවා නේ. අවදයක් තමයි අතන අපි මේ දෙන්නවනේ. අතනක් තියෙන්නේ බෙහෙත් ගන්න. ඒ විදියට මේක ගොඩක් හිතෙනවා. ජපානයේ කියන්නේ මොනක්ස වැඩ කරලා ඒ වෙලාවෙ පිස්සු වැඩ සමහර විට ඒ නිසා වෙන්නේ නැති මේ රටවල් මෙච්චර දිනු වෙලා. එයාලට සපෝට් එකක් දෙන්න අවශ්‍ය විටමින් තමයි මේක ගත්තොත් මේක ගහලා තියෙනවා බත් පිඟානක කාබෝහයිඩ්‍රේට් තියෙනවා. අපි කන කඩි බත් පිඟානක තියෙන කාබෝහයිඩ්‍රේට් එක මේ ජෙලි එකේ තියෙනවා. අවදයක් මේක දවසකට අවශ්‍ය මිනිස්සුන්ගේ ශරීරයට අවශ්‍ය ෆයිබර් ගන්න. ඒගොල්ලෝ හදලා තියෙනවා. මේක පාරින් කට්ටිය නම් ගොඩක් ගන්නවා මේක මොකක්ද කියලා ගොඩක්. අපි වගේ කට්ටිය කිරිලා අරක්කු දෙන්න පොඩ්ඩක් මේකේ ගත්තාට පස්සේ පහුවෙන්දට උඩුවට බටර් ඉදිරි මුකුත් නැහැ. සිම්ප්‍රස් ගන්න තුන නැගිටලා උදේ පාන්දර වැඩට. ජපානි කියන්නේ එහෙම. සමහර විට රෑ 11 12 වෙනකම් බොනවා. ඊළඟ නිදිය ගන්නවා. ආයි පහුවෙන්ද පාන්දර 6ට නැගිටලා වැඩට යන්න රටක්. ඒවා තියෙන්නේ ඒවා. මේක ඇඟේ මහන්සියට පුරුදු. ගොඩක් ඇඟේ පතේ අමාරුවට එයාලා මේක පාවිච්චි කරනවා. පොඩි එනර්ජියක් ගන්නවා. එනර්ජි ඩ්‍රින්ක්ස් තියෙනවා. කඩේට පොඩ්ඩක් සෙද ගෑවිලා. ඒ හින්දා රටිකුල කතා කරන්න පොඩ්ඩක් හරි නැහැනේ. ඒක ඩිස්ටර්බ් නේ. ගන්න එකට. ඉතින් මේ තමයි මේ හැම කොම්බිනි එකම තියෙන ලොකු ෆ්‍රිජ් එක. මේකේ තියෙන නැති දේවල් අඩුයි. නැති දේවල් විතර. එනර්ජි ඩ්‍රින්ක් නිකන් සාමාන්‍ය කුකුලා චාටි වතුර ඊයසේ ආඩම්බරකට පුළුවන් දේවල් තියෙනවා. මේ තියෙන්නේ මමත් මේ ආවට පස්සේ බොන්නගත්ත මේක ලෙමන් ටී එකක්. ඒ කියන්නේ ප්ලේන් ටී එකට ලෙමන් එකව කරලා මේක හදන්නේ ළමයි නෝරෙලියේ කොහොමද දාලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මේකට මේ තේකවල ගන්න සිලෝන් ටී පාවිච්චි කරනවා. එතන මම දැක්කා පුලිය. ඊගාන්නේ එකී මෙහි නොකී කෑම ಜಾති ගොඩයි. මෙතන තියෙනවා යෝගට් අයිස්ක්‍රීම් ಜಾති. අතන ෆ්‍රිජ් එකේ තියෙනවා ඔයගොල්ලෝ ටික පාවිච්චි කරනකොට ගන්න පාවිච්චි කරන අයිස් කියුබ්. ඒකට එහෙම පොප්සිකල් අපි මේ ලංකාවේ වගේ මෙහි පළතුරු නැහැ. ඉතින් ගස් පොඩ්ඩක් කාලින් කාලට වෙනස් වෙන ඍතු තියෙන හින්දා ගස් වල ගෙඩි තියෙන කාලෙක විතරයි. මේ වගේ අයිස් කරපු මේ පළතුරු ಜಾති තියෙනවා.
ටයාස් නාස් ටීච් මංග අඹ මේ දවස්වල බූබෙරි සුසු ළඟයි බූබෙරි ජූලි ජූනි වල බූබෙරි යෝගට් සීට කරපු බඩු පීසා නම් මඩන් වගේ කිරි ජාති මේවා මේ කොම්බිනි වෙනස් වෙන කෝපි ජාතිය නම් මලන් එහෙම තියෙනවා මේ පැත්තේ නම් කොම්බිනි වල එළවලු කලතුරු එළවලු තියෙනවා පාන් තියෙනවා ගුන්තු මේන් මීල් එකකට ගන්න පුළුවන් කෑම ජාති තියෙනවා අපි බඩු අරගෙන එළියට ආවා ඇත්තට මේ අපි ගියාට පස්සේ කඩේට කට්ටිය පොඩ්ඩක් වැඩි වුණා අපි වෙලාවත් එක්ක සා පොඩ්ඩක් වීඩියෝ කරන එක කියන්නේ ජපාන් මිනිස්සු එච්චර ආස නැහැ කැමරාවට පෙනී සිටින්න. ඒත් එයාලා පොඩ්ඩක් මේ ලැජ්ජ වෙනවා. ඒ නිසා මේ ඒගොල්ලෝ අපහසුතාවයට පත් වෙන හින්දා අපි පොඩ්ඩක් වීඩියෝ පොඩ්ඩක් ඉක්මනට කරන්න වුණා. අපි බලමු අපි තව ඉස්සරහට අපි දෙන්න නිදහස් දවස් වලට එක එක තැන් වලට ගිහිල්ලා වීඩියෝස් අරගෙන එන්න. ඔයාලට පෙන්නන්න. එන්න කට්ටිය ඉන්නවා නම් අපේ වීඩියෝස් බලලා ආසාව වැඩි කර. අපි දෙන්නත් එහෙම තමයි. එන්න කලින් අපි ආපු කතාවත් දවසක මේ අපි ආපු විදිය කොහොමද අපි ආවේ මොන වගේ දේවල්ද අපි තෝරගත්තේ එන්න කලින් මොන වගේ අචීව්මන්ට් කරගත්තේ කියන ඒවාත් අපි කතා කරමු. මේක සමහර විට අපේ හරියට කරපු පළවෙනි වීලෝගේ නේ අපි පොඩ්ඩක් ෂෝට් දදා හිටියා පොඩ්ඩක්. ඒ කියන්නේ අපිට වෙලාව හම්බ වෙනකම් අපි ස්ටේබල් වෙනකම් ඉතින් අපි පුළුවන් හැම වෙලාවකම අදින වීඩියෝස් දාන්න වීලොග් හබ් එකට අපි දෙන්නගේ YouTube channel එකට subscribe කරන්න මතකද එහා පැත්තේ බෙල් එකක් තියෙනවා. ඉතින් වෙලාවක් තියෙනවා නම් ටින් මොකද දැන් මේ කියලා බලන්න කට්ටිය. ෂෙයා කරන්න, ලයික් කරන්න, subscribe කරන්න. අපි දෙන්න මොකද අරක නටන්නේ නැහැ හොඳේ. එක එහෙනම් හම්බෙමු guys. peace. ඊළඟ